කොනිචිවා. අද අපේ ක්ලාස් එකේ 6 වෙනි දවස අද අපි ඉගෙන ගන්නවා හිරගනා හෝඩියේ අපිට ඉගෙන ගන්න ඉතුරු වෙලා තියෙන ශබ්ද ටික. අපි බේසික් අකුරු 46ක් ඉගෙනගෙන ඉවරයි. දැන් මතක ඇති හැමෝටමනේ. ඉතින් ඒක මතක නැත්තම් මේ ලෙසන් එක බලන්න එපා. ඒ ටික පාඩම් කරගෙන එන්න. ඊට පස්සේ මේ ලෙසන් එකට එන්න. හරි. දැන් මම මේ කියන්නේ අකුරු 46ම මතක ලියන්න කියවන්න පුළුවන් අයට තමයි මේ ලෙසන් එක. හරි හරි දැන් ඔය අකුරු 46 මතකයිනේ. ඔන්න ඔය අකුරු 46 එකතු කරලා අලුත් ශබ්ද කීපයක් අපිට හදාගන්න පුළුවන් දරුවනේ. අන්න ඒ ශබ්ද ගැන තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. අපි තාම ඉන්නේ ඔයාලගේ මින්නනු නිහොංගෝ පොතේ හිරගනා හෝඩියේ තියෙන පේජ් එකේ. එතනින් යාට තාම ගිහිල්ලා නැහැ. යන්න විදිහක් නැහැ. හිරගනා හෝඩිය ඉවර කරගන්න එපා. අපි මුලින්ම ඉගෙන ගත්තා මුලින්ම ඉගෙන ගන්න තියෙන බේසික් අකුරු 46. ඊළඟට අපි පොඩ්ඩක් මේ අකුරු ටික මතකයිද කියලා බලන්න පොඩි ටෙස්ට් එකක් කරා. ඉතින් අද අපි යනවා අන්න අර මං කලින් කිව්වා වගේ අලුතෙන් හදාගත්ත ශබ්ද ටික මොනවාද කියලා බලන්න. මේව හරි ලේසි. ලොකුවට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔයාලට මතක අකුරු ටිකමයි. ඒ අකුරු වලට චූටි චූටි කෑලි එකතු කරලා අලුත් අකුරක් හදාගෙන තියෙනවා. අලුත් ශබ්දයක් හදාගෙන තියෙනවා. හරි. අපි යමු ප්‍රසන්ටේෂන් එකට. මම ඔයාලගේ පොත ගන්න, ඉරගෙනා ලියපු පොත ගන්න. ඒකේ මම කියනකොට ඔයාලත් ලියා ගන්න. හරි? හරි. ඕකේ. හරි. මෙන්න මේක තමයි මින්නනෝ නිහොංගෝ පොතේ ඔයාලට තියෙන පිටුව. මේ පිටුවේ මෙන්න මේ මම මේ ඊතලයකින් මාක් කරලා තියෙන කොටුව තියෙනවානේ. මෙන්න මේ කොටුව අපි දැන් ඉගෙනගෙන ඉවරයි. මේකේ තියෙනවා ආ සෙට් එක, කා සෙට් එක, සා සෙට් එක, තා සෙට් එක, නා සෙට් එක, හා සෙට් එක, මා සෙට් එක, යා සෙට් එක, රා සෙට් එක සහ වා කියන සෙට් එක. ඒ වගේම අපි ඉගෙන ගත්තා හිරගනා හෝඩියේ තියෙන එකම හල් අකුර ම්. දැන් ওই ටික මතකයිනේ නේ? හරි. දැන් අපි යනවා මෙන්න මේ කොටුවට. මේ කොටුවේ මොනවද තියෙන්නේ කියලා බලන්න. හරි. දැන් මේ වගේ ඔයාලගේ පොත තියෙනවා. පැන්සල අරගෙන තමයි මේවත් ලියන්නේ. හරි? අර හිරගනා ලියපු විදිහට මේ ටික ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. පළවෙනි එක තමයි දකුවොන්. දකුවොන් කියන්නේ මොකද්ද? මෙන්න මෙතන මම තියෙනවා දකුවොන්. මේක ඔයාලට තාම කියව ගන්න බෑ. මේ පළවෙනි අකුර දන්නේ නැහනේ. අනිත් තුන නම් දන්නවනේ. ක ඔන්. දකුවොන් කියලා කියන්නේ පුතේ තෙන් තෙන් වලට. දැන් තෙන් තෙන් කියන්නේ මොකද්ද? හා තෙන් තෙන් කියලා කියන්නේ මෙන්න මේක උඩින් ඉරි දෙකක් ඇඳලා තියෙනවා පේනවද? චූටි ඉරි දෙකක්. ඔන්න ඔය ඉරි දෙකට තමයි තෙන් තෙන් කියලා කියන්නේ. තෙන් තෙන්. හරි. මම ලියලා පෙන්නන්නම්. මෙන්න මෙහෙමනේ. තෙන් කියනවා එක ඉරකට ඉරි දෙකක් ඇඳපුවාම මොකද? තෙන් තෙන්. ඉරි දෙකයි. තෙන් තෙන්. අන්න ඔය වගේ. මෙන්න මේ ඉරි දෙකට අපි කියනවා තෙන් තෙන් කියලා. ඔන්න ඔය තෙන් තෙන් එකතු කරලා අපි දන්න අකුරකට තෙන් තෙන් එකතු කරලා අලුත් අකුරක් හදාගන්න පුළුවන්. හැබැයි මේක හැම අකුරටම කරන්න බෑ. සෙට් කීපයක් තියෙනවා. අන්න ඒ සෙට් ටිකට අපිට පුළුවන් තෙන් තෙන් එකතු කරලා අලුත් ශබ්දයක් හදාගන්න. මුලින්ම අපි කතා කරන්නේ කා කියන සෙට් එක ගැන. හැබැයි කා වලට කලින් මොකක්ද අපිට තිබුණ සෙට් එක? ආ සෙට් එකනේ. ස්වර අක්ෂර පහ. ආ, ඊ, ඒ, ඕ කියන ස්වර අක්ෂර පහ තමයි තිබුණේ. මේ ස්වර අක්ෂර පහෙන් අපිට වෙන අකුරු මුකුත් හදාගන්න බෑ. ඒවට තෙන් තෙන්වත් වෙන මුකුත් එකතු කරන්න බෑ. ඒ ටික ඒ විදියමයි. ඒ නිසා ඒවා එකතු කරලා අපි මුකුත් අකුරු හදාගන්නේ නැහැ. හරි? අපි යන්නේ මුලින්ම එතකොට කා සෙට් එකට. කා සෙට් එකේ වෙන්නේ පුතේ කා කී කු කේ කෝ කියලා අකුරු පහක් තියෙනවනේ. මේ පහට අපි මෙන්න මේ තෙන් තෙන් දානවා. දැන් ඔයාලා දන්නවනේ කා අකුර. කා අකුර ඒ විදිහටම දන්න විදිහටම ලියනවා. කා මෙහෙමනේ ලියන්නේ. මේක ලියලා ඒකට උඩින් අපි තෙන් තෙන් එකතු කරනවා. ඊළඟට ඔයාලා දන්නවා කී අකුර. කී අකුර ලියලා ඒකට උඩින් දැන් තෙන් තෙන් දානකොට අපිට හිතුන පැති වලට දාන්න බෑ. තෙන් තෙන් දානකොට දාන්නේ කොහෙද? දකුණු පැත්තේ උඩින් තමයි තෙන් තෙන් එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න. දකුණු අත පැත්තේ උඩින්. කී වලට අපිට දාන්න පුළුවන් තෙන් තෙන්. ඊළඟට කූ වලට දාන්න පුළුවන් තෙන් තෙන්. දකුණු පැත්තේ උඩින්.
K වලට පුළුවන්. ඒ කියන්නේ කා සෙට් එකටම පුළුවන් තෙන් දාන්න නේ. කෝ වලටත් පුළුවන්. ඔන්න ඔය වගේ. දැන් මේක දැම්මහම මොකද්ද වෙන වෙනස? මේක දැම්මහම අපිට අලුතෙන් හදාගන්න පුළුවන් ගා සෙට් එක. අන්න ඔන්න අලුතෙන් ඉගෙන ගත්ත අකුරක්. කාවලට තෙන් දාපුවාම ගා හැදෙනවා. එකම ශබ්දේ ආ ශබ්දෙමයි කානං ගා. කී වලට තෙන් දාපුවාම ගී හැදෙනවා. කී ගී. ඊ ශබ්දමයි නේ. ඊළඟට කූ වලට තෙන් දාපුවාම ගූ අකුර හැදෙනවා. කූ ගූ. ඊළඟට කේ වලට තෙන් දාපුවාම මොකද්ද හැදෙන්නේ? කියන්න බලන්න. කේ අකුරම ශබ්දය මොකද්ද ගාවල? ගේ අකුර. කේ වලට තෙන් දැම්ම ගේ හදාගත්තා. ඊළඟට කෝ වලට තෙන් දැම්මොත් ගෝ. අන්න. කා කී කී කේ කෝ අකුරු පහෙන් අපිට හදාගන්න පුළුවන් ගා ගී ගී ගේ ගෝ කියන අකුරු පහ. ලේසියිනේ. එච්චර අමාරු නෑ. මේක එතකොට ගා මේක ගී මේක ගූ මේක ගේ සහ මේක ගෝ. ඔන්න ඔහොම. දැන් ඔයාලා මේක අර අපි මුලින්ම හිරගෙන අකුරු 46 ලියුවා වගේ පියවර ලියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවනේ කයන්න ලියන පියවර දන්නවා. කී ලියන පියවර දන්නවා. මේ අකුරු ලියන පියවර දන්නවනේ. ඒ නිසා මෙන්න මේ විදිහට කයන්න ලිව්වා ඊතලයක් ගැව්වා. ඊළඟට ආපහු කයන්න ලියලා උඩින් තෙන් දාලා ගා කියලා ලියා ගන්න. මේ වගේ. ලියලා සිංහලෙන් ලියා ගන්න ඒකේ තේරුම. ඔන්න. මං කියවනේ ඔයාලට ඔය අකුරු 46 දන්නවා නම් අපිට තව තව අකුරු හදා ගන්න පුළුවන් කියලා. අන්න. කා කියන සෙට් එක දන්නවා. දැන් ඔන්න ගා සෙට් එකත් හදාගත්තා. ගා සෙට් එක හදන්න අපිට වෙන අකුරු පාවිච්චි කරන්න බෑ. කා සෙට් එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. කා කී කූ කේ කෝ වලින් විතරයි ගා ගී ගූ ගේ ගෝ හදාගන්න පුළුවන්. හරි. විනාඩියක් දෙන්න. ටක් ගාලා ලියා ගන්න. මේ තෙන් දානකොට අපි කියනවා දකුවන් කියලා. හොඳේ? දකුවන්. ඒක එච්චර අදාළ නැහැ. තෙන් කියලා දැනගෙන හිටියානම් ඇති. විනාඩියක් දෙන්න මේ ටික ලියාගමු. ඇතිනේ. මදි නම් වීඩියෝ එක පෝස් කරලා ලියාගන්න. අපි දැන් පොඩ්ඩක් අහමු මේ ගා ගී ගූ ගේ ගෝ කියන අකුරු පහ ජැපනීස් කෙනෙක් ප්‍රොනවුන්ස් කරනකොට කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. が、ගා, ぎ、 ගී, ぐ、 ග, げ、 ගේ, ご、 ගෝ. හරිනේ. තේරෙනවනේ. ලොකු වෙනසක් නැහැ. අපි ගා ගී ගූ ගේ ගෝ කියන විදිහටම තමයි. හරි. ඊළඟට අපි යනවා ඊළඟ සෙට් එකට. ඊළඟට අපි ආවා ආපහු තෙන්මයි තෙන් දාන්න පුළුවන් සා සෙට් එකටත් ළමයි. සා ශී සේ සෝ කියන සෙට් එකටත් අපිට තෙන් දාන්න පුළුවන්. හැබැයි එහෙම දාලා ගාගී ගුගේ ගෝ හදාගන්න බෑ. සා වලින් හැදෙන්නේ වෙන අකුරක්. සා වලින් අපිට හදාගන්න පුළුවන් මෙන්න. සා වලට තෙන් දාලා හදනවා ZA. 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 අපිට සිංහල හොඩිය නම් මේක නෑ මේ ශබ්දේ නෑ. ZA. ශ්‍රී වලට තෙන් දාලා හදා ගන්නවා G. Z නෙමේ. ඇයි මේක Z වෙන්නේ නැත්තේ? කාටද මතක? අපිට C තිබුණේ නැහැනේ. සා සී නෙමේ. සා ශී සූසේසෝ. එතකොට සා ZA වෙනවා. ශී G වෙනවා. මෙතන C තිබුණා නම් තමයි මෙතන Z වෙන්නේ. ඒක නැහැනේ අපිට. ඒ නිසා Z කියන එකත් ජැපනීස් වල නැහැ. ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ G. Zaji. සූ වලට තෙන් දාලා මොකක්ද හදාගන්නේ කියන්න බලන්න. Zoo.
සාජීස් සේ වලට තෙන් දැම්ම මොකක්ද හැදෙන්නේ? zේ සෝ වලට තෙන් දැම්මොත් zෝ. දැන් මේක තේරෙනව නේද? තෙන් කියන්නේ මෙන්න මේ ඉරි දෙකට. මම මේ වරහන් ඇතුලේ දාන්නේ. හොඳයි. තෙන් කියන්නේ මේ දකුණු අත පැත්තේ උඩින් දාන ඉරි දෙක වෙන මුකුත් නෙමෙයි. සම්පූර්ණ අපි අකුර දන්නවා සාශීසු සේසෝ. ඒකට මෙන්න මේ විදිහට ඉරි දෙකක් ওই විදිහට දාගෙන යනවා. එච්චරයි. එහෙම දැම්මට පස්සේ අලුත් අකුරක් හැදෙනවා. zaa, ජී, z, zේ, zෝ. හරි. එච්චර දෙයක් නෑනේ නේ. අපි මේක ලියාගමු පුතේ. මේ විදිහටම මම මේ සුදු පාට කොටුවක දාලා තියෙන්නේ. ඒ විදිහටම ලියාගන්න. Z අකුර නැහැ ජපනීස් වල ඒක අමතක කරන්න එපා. මේ විදිහටම ලියාගමු. හරිනේ. අපි දැන් සාජීසේසෝ කියන එක ජපනීස් කෙනෙක් කියනවා නම් කොහොමද කියන්නේ කියලා මේ අකුරු ටිකේ ප්‍රොනවුන්සියේෂන් එකත් අහලා ඊළඟ සෙට් එකට යමු. ざ、za, じ、ji, ず、z, ぜ、 ze, ぞ、 zo. හරිනේ? ඕකේ. දැන් ඒක ආය අහන්න ඕන නම් චුට්ටක් වීඩියෝ එක පොඩක් රිවයින්ඩ් කරලා අහන්න හරියට ප්‍රොනවුන්සියේෂන් එක අහගන්න. ඊළඟට අපි ආවා තෙන් එකතු කරන්න පුළුවන් අනිත් අකුරට. මොකද්ද? තා සෙට් එක. කා වලට තෙන් එකතු කරන්න පුළුවන්. සා සෙට් එකට තෙන් එකතු කරන්න පුළුවන්. ඊළඟට අපි ආවා තා. තා වලට තෙන් එකතු කරොත් මොකද්ද හැදෙන්නේ? දා. ඩී ඒ දා. චී වලට තෙන් එකතු කරොත් හැදෙනවා ජී. ජී මේක වැඩි පාවිච්චි කරන අකුරක් නෙමෙයි. ඔයාලට කොහේ හරි ජී හම්බුනොත් දැනට මෙන්න මේ ෂී වලට එකතු කරන තෙන් එක දාගන්න. මේක වැඩි පාවිච්චි කරන්නේ නැහැ මේ අකුර. හොඳේ. මේක ලියනවා DI කියලත් සමහර ඉංග්‍රීසි වලදී මෙන්න මේ විදිහටත් ලියනවා. මේක වැඩි පාවිච්චි කරන්නේ නැහැ මේ චී අකුර. චී අකුරට තෙන් එකතු කරපු ජී අකුර පාවිච්චි කරන්නේ නැහැ දැන් ජපනීස් වල. ඊළඟට z අකුරට තෙන් එකතු කරලා අපි හදා ගන්නවා DSU z. තා වලට තෙන් එකතු කරලා DA දා හදාගත්තා. චී වලට තෙන් එකතු කරලා G හදාගත්තා. ц වලට තෙන් එකතු කරලා z DSU z හදා ගන්නවා. ඊළඟට තේ වලට තෙන් එකතු කරලා දේ හදාගත්තා. දේ තෝ වලට තෙන් එකතු කරලා මොකද වෙන්නේ? දෝ හදා ගන්නවා. දෝ. ඉංග්‍රීසි අකුරෙන්ම ඔයාලත් ලියාගත්තට කමක් නැහැ. මොකද මේ සමහර අකුරු ජපනීස් වල නැහැ. සිංහල වල නැහැනේ. දැන් දෝ යන්න ලියනවා නම් ඒව නම් ලිව්ව හැකි අපිට. දෝ මේක සිංහලෙන් ලිව්ව හැකි. මේක සිංහලෙන් ලියන්න පුළුවන්. දා මේකත් සිංහලෙන් ලිව්ව හැකි G කියලා හැබැයි පාවිච්චි කරන්නේ නැහැ. මේක ලියනවා නම් ලියන්න වෙන්නේ උඩ්සු මෙහෙම උඩ් එකයි සූ එකයි නේ. උඩ්සු. ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න ඉංග්‍රීසි වලින් හෝ සිංහලෙන් දෙකෙන්ම ලියවත් කමක් නැහැ. එතකොට ඔන්න අපිට තා චී 츠 තේ තෝ වලට තෙන් දාලා දා ජී ජ් දේ දෝ හදා ගන්න පුළුවන්. දැන් අර කලින් තිබ්බ නේද දකුවන් කියලා. මෙන්න මේ තා අකුරට තෙන් එකතු කරලා තමයි දා හදලා තියෙන්නේ. මං කිව්වා ඔයාලට මුල් අකුර බෑ කියලා. කූ ඕන්නම් පුළුවන්නේ. මේක පුතේ මොකද්ද? දා. තා වලට තෙන් එකතු කරා දා. දකුවන්. එහෙම නැත්නම් තෙන් කියලාත් කියනවා නේ.
හරි. ඕකේ. විනාඩියක් දෙන්න මේ ටික ලියා ගන්න. සිංහලෙන් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම ලියාගත්තත් හොඳයි. හයි ලියමු. හරිද? හ්ම්. අපි දැන් අහමු ප්‍රොනවුන්ස් කරන විදිහ. だ、 දා, じ、 ජී, ず、 ජ, で、 දේ, ど、 දෝ. ප්‍රශ්නයක් නෑ නේද? ඒ ටික. දැන් මේවා නම් අර ලියලා ගොඩ ලියලා හුරු වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඔයාලගේ පොතේ පිටුවක්ම ලියන්න ඕනේ නැහැ ප්‍රැක්ටිස් කරන්න. සාමාන්‍යයෙන් මෙන්න මේවා රූල් 5ක විතර ලියවනම් ඇති. මතකයි නම් ලියන්න ඕනෙත් නැහැ. හැබැයි මතක තියාගන්න දා හදන්න නම් අනිවාර්යයෙන්ම තාවලට තමයි තෙන් තෙන් දාන්න ඕනේ. වෙන අකුරකට තෙන් තෙන් දාලා දා හදා ගන්න පුළුවන්ද? බෑ. තාවලට තෙන් තෙන් දැම්මොත් තමයි දා හැදෙන්නේ. ච වලට තෙන් තෙන් දැම්මොත් තමයි ජ හැදෙන්නේ. ගා හැදෙන්නේ කොහොමද? කාවලට තෙන් තෙන් දාලා. ඕව මතක තියාගන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ සෙට් එකට. ඊළඟට ආවා හා සෙට් එක. අපිට තෙන් තෙන් දාන්න පුළුවන් අන්තිම සෙට් එක තමයි මේ. අපි තෙන් තෙන් දැම්මා කා සෙට් එකට. ඊළඟට තෙන් තෙන් දැම්මා සා සෙට් එකට. ඊළඟට තෙන් තෙන් දැම්මා තා සෙට් එකට. ආය අපිට තෙන් තෙන් දාන්න පුළුවන් හා සෙට් එකට විතරයි. මා සෙට් එකටවත් රා සෙට් එකටවත් නා සෙට් එකටවත් තෙන් තෙන් දාන්න බෑ. මෙන්න මේ සෙට් හතරට කා කී කූ කේ කෝ සා ෂී සූ සේ සෝ තා චී ත්සූ තේ තෝ හා හී ෆූ හේ හෝ ඔන්න ඔය අකුරු ටිකට විතරයි අපිට තෙන් තෙන් දාලා අලුත් ශබ්ද හදාගන්න පුළුවන්. හරි. හා වලට තෙන් තෙන් දැම්මොත් මොකද වෙන්නේ? බා හැදෙනවා. හා වලට තෙන් තෙන් දාලා බා. එහෙනම් හී වලට තෙන් තෙන් දාලා මොකද? බී. එකම ශබ්දේනේ. හී කියන්නේ ඊ ශබ්ද අකුරක්. ඒකෙම බී. බී කියන්නේත් ඊ ශබ්ද අකුරක්. ඊළඟට ෆූ වලට තෙන් තෙන් දාලා අපි හදා ගන්නවා බූත්. ඔන්න. මෙතන වෙනසක් වෙන්නේ නැහැ. හා හී ෆූ උනාට බාබී බූ. ඒකේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. හේ වලට තෙන් තෙන් දාලා එහෙනම් බේ හෝ වලට තෙන් තෙන් දාලා බෝ හදා ගන්නවා. ඔන්න හරි ලේසි. හා හී ෆූ හේ හෝ බාබී බූ බේ බෝ බවට පත් වෙනවා. තෙන් තෙන් දාන්නේ දකුණු පැත්තේ නේ උඩ කෙරවලේ දකුණු අත පැත්තේ. ඒක අමතක කරන්නත් එපා. හරි. ටක් ගාලා ලියාගමු මේ ටික. සිංහලෙන් ලියාගන්න ඉංග්‍රීසි වලින් ඕන ඉංග්‍රීසියෙන් ලියන්න මේක නම් වෙනසක් නැහැ. ඉංග්‍රීසියෙන් ලියනකොට අපි අර දාන්න විදිහටම ටයිප් කරන විදිහටනේ මේ වගේ BA BI B බූ බේ මේ විදිහට ලියා ගන්න ඕනේ. හරි. ලියමු. හරිනේ. වෙලා මදි නම් පෝස් කරලා ලියා ගන්න. හරි. අපි එහෙනම් අහමු බලන්න මේකේ ප්‍රොනවුන්සියේෂන් එක කොහොමද ජපනිස් කෙනෙක් මේ අකුරු ටික ප්‍රොනවුන්ස් කරන්නේ කියලා නේද? ば、 බා, び、 බී, ぶ、 බූ, べ、
බේ බෝ බෝ. ප්‍රශ්න අපි බාබී බූ බේබෝ කියන විදිහටම තමයි. ඔන්න එහෙනම් තෙන් දාපු අකුරු ටික ඉවරයි. ඊළඟට අපි යනවා හන්දකුවන්. දකුවන් ඉවරයි. ඒ කියන්නේ තෙන් අකුරු ටික ඉවරයි. ඊළඟට ආවා Han දකුවන්. ඒ කියන්නේ මරු. මරු. මොකද්ද මේ මරු? මරු කියලා කියන්නේ අර විදිහටම. දැන් අපි අර තෙන් දැම්මානේ උඩ දකුණු පැත්තෙන්. තෙන් වෙනුවට අපි දානවා පොඩි රවුමක්. මරු කියන්නේ රවුමට. මේ චූටි රවුමක් දානවා. දකුණු අත පැත්තේ උඩින්ම තමා දාන්නේ. මරු. දැන් මේක අපිට දාන්න පුළුවන් එක සෙට් එකකට විතරයි ජැපනීස් අහිරගනා හෝඩියේ. මේක කතකනා වලටත් එකම විදිහමයි වෙන්නේ. අපි කතකනා කරනකොට ඒ ටික ඉගෙන ගමු. හිරගනා හෝඩියේ මේ මරු දාන්න පුළුවන් හා සෙට් එකට විතරයි. අපි අර බා හදාගත්තේ තෙන් එකතු කරලා. ඒ වගේම මරු එකතු කරලා අපි හදා ගන්නවා පා සෙට් එක. හා වලට මරු දාලා පා. හී වලට මරු දාලා මොකද්ද? පී. මරු කියන්නේ රවුමට. ෆූ වලට මරු දාලා පූ හදා ගන්නවා. හේ වලට මරු දාලා එහෙනම් පේ හදනවා. හෝ වලට මරු දාලා හෝ හදා ගන්න පුළුවන්. අන්න බලන්න. හරි ලේසි. මරු දාන්න පුළුවන් මේ අකුරට විතරයි. ඒ කියන්නේ මරු එන්නේ පා පී පූ පේ පෝ අකුරු ටික හදාගන්න විතරයි. හරි. ලියාගමු මේක. මරු කියලා උඩින් ලියලා මේ අකුරු පහ ලියාගන්න. හරිද? ඕකේ. අපි දැන් ප්‍රොනවුන්සියේෂන් එක අහමු. පා පා පී පී පූ පූ පේ පේ පෝ පෝ. එච්චර දෙයක් නැහැනේ. පා පී පූ පේ පෝ. හරි. ඔන්න දැන් අපි මේ සෙට් එකත් ඉවරයි. බේසික් අකුරු 46ත් ඉවරයි. ඊළඟට දැන් අපි ඉවර කරා මොකද්ද? තෙන් සහ මරු දාපු අකුරු සෙට් එක. මේ සෙට් එක කියමු බලන්න පොඩකින්. මොකද මේක? ගා ගී ගු ගේ ගෝ. මේක za ji z ze zo. මේක da ji z de do. ඊළඟට බා බී බූ බෑ බෝ. ඊළඟට මරු දාලා මොකක්ද හදාගන්නේ? පා පී පූ පේ පෝ. හරි. දැන් අපි යනවා මෙන්න මේ කොටුවට. ඒවත් අපි දන්න අකුරුම තමා තියෙන්නේ. ඒවට තව පොඩි පොඩි අකුරු ටිකක් අපි දන්නම අකුරු ටිකක් පොඩි කරලා එකතු කරලා හදා ගන්නවා. තවත් ශබ්ද මම කියලා දෙන්නම් අපි සෙට් එකට ගියාට පස්සේ. දැන් මේ ටික තේරෙනවනේ නේ? මේ ටිකේ මොකුත් ප්‍රශ්න නැහැනේ. බේසික් අකුරු 46යි. තෙන් අකුරු දාපු අකුරු තියෙනවා එතන 20ක්. තෙන් අකුරු 20යි. ඊළඟට මරු අකුරු 5යි. ওই ටික ප්‍රශ්න නැහැ නේද? හරි. දැන් ආවා අපි යෝන් වලට. යෝන් කියලා කියනවා මෙන්න මේ අකුරු වලට. ඒක නම එච්චර ඔයාලට අදාළ නැහැ. නම එහෙම මතක තියාගන්න ඕනෙත් නැහැ. මේ අකුරෙන් කොහොමද මේ අකුර ශබ්ද කරන්නේ කියන එක මතක තියාගත්තා නම් ඇති. හරි. පළවෙනි එක. කී අකුරට මේ යෝන් දාන්න පුළුවන් දරුවනේ ඊ ශබ්ද අකුරු වලට විතරයි. මොනවාද ජැපනීස් ඕඩියේ තියෙන ඊ ශබ්ද අකුරු කියන්න බලන්න. ස්වර අක්ෂර වලට දාන්න බෑ. ඊ අකුරට දාන්න බෑ. මොනවාද ස්වර අක්ෂර? ආ, ඊ, උ, ඒ, ඔ. මේවට දාන්න බෑ. මේ දානවා කියන්නේ මොකද්ද? මොකද්ද දාන්නේ? දාන්නේ
යා අකුරයි යූ අකුරයි යෝ අකුරයි. යා යූ යෝ. මතකයිනේ යා යූ යෝ. යා යූ යෝ කියන අකුරු තුන අපිට දාන්න පුළුවන් හිරගනා හෝඩියේ තියෙන ඊ ශබ්ද අකුරු වලට. ඊ ශබ්ද අකුරු තමයි පුතේ කී. කී කියන්නේ ඊ ශබ්ද අකුරක්. තව මොනවාද? සා සෙට් එකේ මොකද්ද ඊ ශබ්ද අකුර? ෂී. තා සෙට් එකේ මොකද්ද ඊ ශබ්ද අකුර? චී. අය කා සෙට් එක ලිව්වා, සා සෙට් එක ලිව්වා, තා සෙට් එක ලිව්වා. අය නා සෙට් එක තිබ්බනේ. නා සෙට් එකේ මොකද්ද ඊ ශබ්ද අකුර? නී. හා සෙට් එකේ හී. මා සෙට් එකේ මී. රා සෙට් එකේ රී තිබ්බා. වා සෙට් එකේ අපිට තිබ්බ නෑ නේද? වා සෙට් එකේ වී කියලා අකුරක් තිබ්බ නෑනේ. අය දැන් අපි අදම ඉගෙන ගත්තා. ගා සෙට් එක ඊළඟට මොකද්ද? zaa සෙට් එක ඊට පස්සේ බා සෙට් එක පා සෙට් එක ඔය විදිහට අපි ඉගෙන ගත්තානේ ඔය අකුරු ටික. ඒ ටිකටත් අපිට දාන්න පුළුවන්. ගා සෙට් එකේ තිබ්බ ඊ ශබ්ද අකුර තමයි ගී. ඊළඟට ජී. ජී තිබුණා. ඊළඟට තා සෙට් එකේ තියෙන මෙන්න මේ චී එක මම කියවනේ පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ නිසා මෙතෙන්ටත් අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒකට අපි ඒක නොගෙනෙමු. ඊළඟට අපි ආය හදුවා බා සෙට් එක. බාවල මොකද්ද? මෙතෙන් ලියන බාවල B තමයි ඊ ශබ්ද අකුර. පා සෙට් එකේ නම් P. දැන් මේ ඊ ශබ්ද අකුර කියලා කියන්නේ අපි කියනකොට ඒ අකුර ප්‍රනවුන්ස් කරනකොට ඊ ශබ්දයක් නම් ඇහෙන්නේ. දැන් මට කියන්න කාවල වාට ඇහෙන්නේ මොන ශබ්දෙද? කා. ඌ ශබ්දයක්ද ඇහෙන්නේ? ඒ ශබ්දයක්ද මොකද්ද? කා. ආ ශබ්දයක්. කී. ඊ ශබ්දයක්. කී. ඊ ශබ්දයක්. කු. ඌ ශබ්දයක්. කේ. ඒ ශබ්දයක්. කෝ. ඕ ශබ්දයක්. අර ස්වර අක්ෂර පහෙන් තමයි මේ ශබ්ද හැදිලා තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ යා යූ යෝ කියන අකුරු ටික අපිට දාන්න පුළුවන් හිරගනා හෝඩියේ තියෙන ඊ ශබ්ද අකුරු වලට විතරයි. දානකොට අපි දාන්නේ කොහොමද? දකුණු අත පැත්තේ යටින් පොඩිවට මෙන්න මෙහෙම. ඔන්න චූටිවට දාන්නේ. අර අපි නෝමල් ලියන යයන්නට වඩා පොඩිවට තමයි මෙතෙන්ට දාන්නේ. එහෙම දැම්මොත් ඒක කොහොමද අපි ශබ්ද කරන්නේ? ક્યા ક્યા කියා නෙමෙයි ક્યા. ඊළඟට කී අකුරටම යූ දාන්නත් පුළුවන්. යූ දැම්මොත් මොකද වෙන්නේ? කිව් කිව් වෙනවා. තේරෙනවද ඒක? මෙන්න මෙතන. ගම්ම එක. හරි. පළවෙනි එක මොකද්ද? ક્યા කී අකුරට පොඩි යා අකුර දාලා ક્યા හදාගත්තා. යාවල යා ශබ්දයනේ තියෙන්නේ. ඒ නිසා අපි ક્યા. ඊළඟට කී අකුරට යූ දාලා හදා ගන්නවා Q. යූ වලින් එන යූ Q. ඊළඟට කී අකුරට යෝ අකුර පොඩිවට දාලා හදා ගන්නවා මොකද්ද? කියෝ. යෝ කියන්නේ යෝ ශබ්දයන්. එතකොට කියෝ. දැන් පුළුවන් නේ. ક્યા ક્યુ ક્યો. ક્યા ક્યු ક્યો. ඊළඟට ওই විදිහටම අපිට කරන්න පුළුවන් ගී අකුරටත්. නේද? අපි ගී හදා ගන්නවනේ කී වලට තෙන් දාලා මේ තියෙන්නේ. එතකොට ගී අකුරට පොඩි යා එකතු කරොත් අපි හදා ගන්නවා ග්යා ග්යා. ඊළඟට ගී අකුරට පොඩි යූ දාලා අපි හදා ගන්නවා ගියු ගියු. ඊළඟට
ගී අකුරට පොඩි යෝ දාලා අපි හදා ගන්නවා ග්යෝ. කෑ කිව් කියෝ ග්යා ගිව් ග්යෝ. හරි. අපි ඊළඟට යමු මෙන්න මෙතෙන්ට. මේ අකුරු සෙට් දෙක චුට්ටක් තිබ්බාවේ. හොඳයි. ඊළඟට අපිට තියෙනවා නී අකුර. නී අකුරට පොඩි යා දාලා හදා ගන්නවා මොකද්ද? න්‍යා න්‍යා. නියා නෙමෙයි න්‍යා. ඊළඟට නී අකුරට පොඩි යූ දාලා හදා ගන්නවා නියු නියු. ඊළඟට නී අකුරට පොඩි යෝ දාලා හදා ගන්නවා න්‍යෝ න්‍යෝ. දැන් ඔයාලට මෙන්න මේ අකුර පොඩි වගේ පේනව නේද? සාමාන්‍ය අකුර තියෙන්නේ මෙන්න මෙහෙම. ඒකට වඩා පොඩි මෙන්න මේ ශබ්ද යෝන් ශබ්ද ගන්නකොට මේකට වඩා පොඩි යායූ යෝ. යායූ යෝ මේ විදිහට කියා කියූ කියෝ වෙන්නේ පොඩිවට තිබුණොත් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙහෙම තිබුණොත් මොකද කරන්නේ? ඔහොම එකම ගානට තිබුණොත් කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්නේ? එහෙනම් මේක වෙනව මොකද්ද? කියා කියා කියනවා කියලා අපි කියන්නේ. කියා අන්න ඒ කියා. හැබැයි ඔන්න දැන් වෙනස බලන්න. මම චූටුවට ලියන්නම් මේකනේ. මේක තමයි පළවෙනි එක. එකම සයිස් එක. මේක කියා. ඊළඟට මම දැන් අපි ඉගෙන ගත්ත විදිහට ලියන්නම්. කියන්නට වඩා යාකුර පොඩි. අර යටින් දාන්නේ පොඩි. මේක මොකද්ද පුතේ? මේක කියා වෙනවා. ඔන්න ඔහොමයි ලියන්නේ. කියා නෙමෙයි මේක මොකද්ද? කියා. ඔන්න ඕක තමයි වෙනස තියෙන්නේ. ඒකයි මං කිව්වේ යායූයෝ පොඩිවට දැම්මොත් විතරයි මේ ශබ්ද ටික අපිට ගන්න පුළුවන් කියලා. තේරුණා නේද? හරි. අපි යමු ඊළඟට. ඔන්න න්‍යා නිව් නියොත් පුළුවන්. ඊළඟට හී අකුරට පොඩි යා දාලා අපි හදා ගන්නවා හ්‍යා. හ්‍යා. හ්‍යා නෙමෙයි හ්‍යා. ඊළඟට හී අකුරට පොඩි යූ දාලා හදා ගන්නවා හියු. හියු. හී අකුරට පොඩි යෝ දාලා හ්‍යෝ. හ්‍යෝ. ඊළඟට බී තේරම. අපි තෙන් තෙන් දාලා හදාගත්තනේ. හී අකුරට තෙන් තෙන් දාලා බී හදාගත්තා. බී වල මොකද වෙන්නේ? බ්‍යා. යා එකතු කරොත් බ්‍යා වෙනවා. යූ එකතු කරොත් බියු. බියු. ඊළඟට යෝ එකතු කරොත් බ්‍යෝ. 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 හරි. ඔන්න හ්‍යා හියු හ්‍යෝ බ්‍යා බියු බ්‍යොත් අපිට දැන් පුළුවන්. ඊළඟට අපි යනවා මී අකුරට. මී ඔක්කොම ඊ ශබ්ද විතරයි. මී අකුරට යා එකතු කරොත් म्या म्या. මී අකුරට යූ එකතු කරොත් මියු මියු. මී අකුරට යෝ එකතු කරොත් म्यो म्यो. म्या මියු म्यो. ඊළඟට rii අකුරට යා එකතු කරොත් පොඩි යා රයා රයා. rii අකුරට යූ එකතු කරොත් රියු රියු. rii අකුරට යෝ එකතු කරොත් රියෝ රියෝ. රියා රියු රියෝ. ඊළඟට අපි දන්නවා හී කියන අකුරට අපිට එකතු කරන්න පුළුවන් තෙන් තෙන් ඒ වගේම මරු. මරු එකතු කරොත් අපිට හැදෙන්නේ පීනේ. පී අකුරට පොඩි යා එකතු කරොත් ප්යා ප්යා. ඊළඟට පී අකුරට පොඩි යූ එකතු කරොත් පියු පියු. ඊළඟට පී අකුරට පොඩි යෝ එකතු කරොත් ප්යෝ ප්යෝ.
පෙයා පියු ප්යෝ. හ්ම්. අපි දැන් මෙන්න මේක ඉගෙන ගත්තේ නෑනේ. ඒක නැතුව ඉතුරු අකුරු ටික චුට්ටක් කියවගෙන යන්න. පළවෙනි එක. ક્યા ક્યા. ඊළඟට ક્યુ ક્યુ. ඊළඟට ક્યો ક્યો. ગયા ગયા. ගියු ගියු ග්યો ග්યો. ඊළඟට ආවා නී වලට න්‍ය න්‍ය නියු නියු න්‍යෝ න්‍යෝ. ඊළඟට ආවා හී අකුර හ්යා හ්යා හියු හියු හ්යෝ හ්යෝ. ඊළඟට බී අකුර බ්යා බ්යා බියු බියු බ්යෝ බ්යෝ. ඒකෙම පී එකත් කියමු. ප්යා ප්යා පියු පියු ප්යෝ ප්යෝ. මී එක म्या म्या මියු මියු මියෝ මියෝ. පුළුවන් නේ. හරි එකත් කියමු. රයා රයා රියු රියු රියෝ රියෝ. හා ඔන්න හරි. දැන් මේ වෙනකන් අපි ඉගෙන ගත්තේ මොනවද? යෝ ඔන්න අකුරු සෙට් එක. ඒ කියන්නේ හිරගනා හෝඩියේ තියෙන ඊ ශබ්ද අකුරු වලට යා යූ යෝ කියන අකුරු තුන දාන්න පුළුවන් සම්පූර්ණ අකුරට වඩා පොඩිවට. අපි නෝමලි ලියන අකුරට වඩා පොඩිවට දාන්න පුළුවන්. එහෙම දැම්මොත් යා යූ යෝ ශබ්ද හැදෙනවා. හරි. මෙන්න මෙතනදී පොඩි විශේෂ දෙයක් වෙනවා. ඒක තමයි මෙන්න මේ සෙට් එකයි මේ සෙට් එකයි යා යූ යෝ ශබ්ද හැදෙන්නේ නැහැ. ඇයි? හැදෙන්නේ නැහැ. මොකද දන්නවද? අපිට ශී අකුර විතර නෙමේ ශී ශබ්දෙන් තියෙන්නේ නේද? සා තමයි මෙයාගේ ආ ශබ්දයේ විදිහට පාවිච්චි කරේ. ශී වල. ශා නෙමෙයිනේ. ශා නෙමෙයි. ශයන්නක් අපිට හම්බුනේ නැහැනේ හිරගනා හෝඩියේ. අන්න ඔය ශයන්න අපිට හදාගන්න පුළුවන් යා එකතු කරලා. ඒක ශ්‍යාවත්, ශ්‍යුවත්, ශ්‍යුයිවත් නෙමෙයි. ශ්‍යෝවත් නෙමෙයි. එහෙම අකුරු කියවන්නත් අමාරුයි නේ. හා එහෙනම් ශී අකුරට පුතේ යා එකතු කරලා අපි හදාගන්නේ මොකද්ද? ෂා. මෙන්න මේක. ඇයි අපිට ශාෂී ෂෝ ශබ්ද තිබ්බේ නැහැ හිරගන හෝඩියේ. අපිට තිබ්බේ මොනවද? සාෂී සූසේසෝ විතරයි. අරවා සා ශබ්දනේ. සා සූසේසෝ ඒව සාවලය. අපිට තිබ්බේ ශී අකුරනේ. ශී අකුරට යා එකතු කරොත් මොකද්ද අපි හදාගන්නේ? බලන්න. ෂා. සී අකුරට ශී අකුරට යා එකතු කරලා හදාගන්නවා ෂා. ඊළඟට ශී අකුරට යූ එකතු කරලා මොකක්ද හදාගන්නේ? ෂු. ෂු කියලා අකුරක් අපිට හිරගන හොඩිය හම්බුනේත් නැහැ. ඒ නිසා අපි මෙතනින් ඒක හදාගන්නවා. ඊට පස්සේ ශී අකුරට යෝ එකතු කරලා ෂෝ හදාගන්නවා. ෂා ෂු ෂෝ. නිකම්ම ෂා ෂු ෂෝ. ඔය ශානක කියලා හැම තියෙන අන්නේ ෂයන්න මේ. ෂා ෂු ෂෝ. ඔය විදිහමයි ජී අකුරට වෙන්නේත් අපිට ජයන්නක් තිබ්බේ නෑනේ හිරගන හෝඩියේ. නේද? අපි zaa ශබ්ද තිබුණා. zaa, zee, zoo, zo ඔව තිබුණා. හැබැයි ජා වලට තිබ්බේ නෑනේ අපිට ජී විතරයි තිබුණේ නේ. ජී අකුර විතරයි. ශී අකුරට තෙන් එකතු කරලා ජී විතරයි අපි හදාගත්තේ. එහෙනම් ජී අකුරට යා දාලා අපිට පුළුවන් මොකද්ද? ජා හදාගන්න. ජා. ජී අකුරට යූ දාලා අපි හදාගන්නවා මොකද්ද? ජූ.
ජු. ඊළඟට ජී අකුරට යෝ දාලා ජෝ හදා ගන්නවා. ෂා ෂූ ෂෝ ජා ජු ජෝ. තේරෙනවනේ? ඒවර යා සවුන්ඩ්ස් එන්නේ නැහැ. අර ආ ඌ ඕ සවුන්ඩ්මයි එන්නේ. මොකද අපිට මේවා නැති නිසා හිරගෙන හොඩි. ෂා ෂූ ෂෝ ජා ජු ජෝ. චී වලත් ඔය විදිහමයි. ඡයන්නක් අපිට තිබ්බේ නැහැනේ හිරගෙන හොඩි. මොනවද අපිට තිබුණේ? තා චී ත්ස් තේතෝ. තා සෙට් එකේ තමයි මෙයා මේ මැදින් ඇවිල්ලා හිටියේ. එයාට චා තිබුණේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? චී අකුරට යා දාලා චා හදා ගන්නවා. මෙන්න. චී අකුරට යා දැම්මා චා. චී අකුරට යූ දැම්මා චු චු. ඊළඟට චී අකුරට යෝ දාලා හදා ගන්නවා. මොකද? චෝ. චානක මොනවාද? ඔය වගේ එනවනේ චරිත්. ඔය වගේ අනේ එන චාම තමයි මේ චා චූ චෝ. හරි. එහෙනම් දැන් ඔන්න යෝන් සවුන්ඩ්ස් ටිකත් පුළුවන්. අපිට මේකේ වෙනසකට තිබුණේ ෂා ෂූ ෂෝ ජා ජූ ජෝ චා චූ චෝ. ඔය අකුරු තුන විතරයි. අනිත් ඔක්කොම යා යූ යෝ සවුන්ඩ්ස් තමයි තියෙන්නේ. ક્યા න්‍යා හ්යා ම්‍යා ර්යා ග්යා බ්‍යා ප්‍යා. ඒ වගේනේ. යා යූ යෝ සවුන්ඩ්ස් තියෙන්නේ. මේක ඔයා මතක තියාගන්න ඕන දේ තමයි හිරගනා හෝඩියේ ඊ ශබ්ද අකුරු වලට විතරයි මේක දාන්න පුළුවන්. දානකොට දාන්නේ යා යූ යෝ විතරයි. ඒ යා යූ යෝත් හොඩිවට දාන්න ඕනේ. හරි. දැන් අපි බලමු මෙන්න මේ අකුරු ටික ජැපනීස් කෙනෙක් ප්‍රොනවුන්ස් කරනකොට කොහොමද ඇහෙන්නේ කියලා. මුලින්ම මෙන්න මේ අකුරු සෙට් එක කොහොමද ප්‍රොනවුන්සියේෂන් වෙන්නේ කියලා අහමු. හයි. අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න ගමන් ඔයත් හිතෙන් කියවන්න මේ අකුරු ටික. හරි? キャ、キュ、キョ、シャ、シュ、ショ、チャ、チュ、チョ、ニャ、ニュ、ニョ、ヒャ、ヒュ、ヒョ、ミャ、ミュ、ミョ、リャ、リュ、リョ හරිනේ? අහගෙන හිටියා නේද? අහගෙන ඉන්නකොට ඔයත් කියවන්නේ ටික. හරි. ඊළඟට අපි යමු මෙන්න මේ සෙට් එකේ ප්‍රොනවුන්සියේෂන් කොහොමද වෙන්නේ කියලා අහන්න. හරි. අහගෙන ඉන්න. ギャ、ギュ、ギョ、じゃ、じゅ、じょ、びゃ、びゅ、びょ、ぴゃ、ぴゅ、ぴょ හරි. දැන් තේරෙනව නේද? හිරගනා හෝඩියේ යෝ ඕන් සවුන්ඩ්ස් ටිකත් යෝ ඕන් කියලා තමයි මේවට කියන්නේ. හරි. ඔන්න දැන් අපි හිරගනා හෝඩිය සම්පූර්ණයෙන්ම ඉවර කරා. අපි ඉගෙන ගත්තා බේසික් අකුරු ටික, ඊළඟට ඉගෙන ගත්තා තෙන් සහ මරු අකුරු ටික, ඊළඟට ඉගෙන ගත්තා මෙන්න මේ සෙට් එක. ક્યા ક્યુ ક્યો શા શુ શો
චාචූචෝ න්‍යානියුනියෝ හ්‍යාහියුහියෝ ම්‍යාමියුමියෝ රියාරියුරියෝ ග්‍යාගියුග්‍යෝ ජාජූජෝ බ්‍යාබියුබ්‍යෝ ප්‍යාපියුප්‍යෝ. ඔන්න ඔය යෝන් සවුන්ස් ටික නේද? ඉතින් මේ යා යූ යෝ කියන අකුරු ටික පොඩිවට දාලා හදන සවුන්ස් ටිකත් අපි ඉගෙන ගත්තා. දැන් ඉතින් හිරගනා හෝඩිය ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පාඩම් කරන්න. හරි. අපි ටෙස්ට් එක තියෙනවා ඊළඟ දවසේ අපි හිරගනා නීති. හිරගනා හෝඩියෙන් පාවිච්චි කරලා වචන ලියනකොට නීති කීපයක් තියෙනවා දරුවනේ. පොඩි නීති කීපයක් මේ තෙන් මරු ඔය යා යූ යෝ සවුන්ස් කියන්නේත් ඔය නීති වලින්ම කීපයක්. ඉතින් අපි ඔය නීති ටික ගැන ඊළඟ දවසේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි හිරගනා ටෙස්ට් එක කරනවා. ඉතින් ඊළඟ දවසේ ලෙසන් එක බලනකොට මේ අකුරු ටික අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියෙන්න ඕනේ. හැම දවසකම එහෙමයි. එක දවසක වීඩියෝ එක බලලා ඊළඟ දවසේ වීඩියෝ එකට යනකොට අර කලින් දවසේ වීඩියෝ එකේ ඉගෙනගත්ත දේවල් ඔක්කොම පාඩම් කරගෙන තමයි අනිත් වීඩියෝ එකට යන්නේ. එහෙම නැතුව ගියොත් තේරෙන්නේ නැහැ. හරි. හරි එහෙනම් අපි අදට ක්ලාස් එක ඉවර කරමු. අපි ඊළඟ දවසේ හිරගනා හෝඩියේ තියෙන නීති පිළිබඳව ඉගෙන ගන්නවා. එහෙනම් හිරගනා හෝඩිය පාඩම් කරන්න අදට අපේ ක්ලාස් එක ඉවරයි. අරිගතෝ ගොසයිමාස්ටා. ඔත්ස්කරි සමාන් දෙෂ්ටා. じゃあまたね